ඔයා දන්නවද දවසකට සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඔයාට බොරු කීයක් කියනවද කියලා? සමීක්ෂණ වලට අනුව අඩුම තරමේ බොරු දෙකක්වත් කියනවා. මම ට්‍රැෆික් එකේ හිර වුණා. මට කෝල් එක ඇහුනේ නෑ. ලබන සතියේ සල්ලි දෙන්නම්. ඉතින් මේ වගේ බොරු වලට ඔයා කොච්චර අහු වෙලා ඇද්ද? හැබැයි අදින් පස්සේ කාටවත් ඔයාව රවට්ටන්න බෑ. අද මම කියලා දෙන්නේ FBI නිලධාරීන් අපරාධකාරයෝ බොරු කියාදී අල්ලගන්න පාවිච්චි කරන ශරීර භාෂා රහස් 3ක් ගැන. බොඩි ලැන්ග්වේජ් රහස් 3ක් ගැන. මේ ටික දැනගත්තොත් ඔයාට පුළුවන් කෙනෙක්ගේ මූණ දිහා බලලා එයා කියන්නේ ඇත්තද බොරුද කියලා ස්කෑන් කරා වගේ හරියටම දැනගන්න. පළවෙනි ලකුණ ඇස්වල වෙනස. ගොඩක් අය හිතන්නේ බොරු කියන කෙනා ඇස් දිහා බලන්නේ නැහැ කියලා. ඒක වැරදි. දක්ෂ බොරුකාරයෝ හිතාමතාම ඔයාගේ ඇස් දිහා ඕනවට වඩා වෙලා බලාගෙන ඉන්නවා. ඔයා එයාව සැක කරයි කියලා හිතලා. හැබැයි රහස මේකයි. එයාලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඇස් පිල්ලම් ගහනවා. සාමාන්‍ය කෙනෙක් විනාඩියකට 10 පාරක් ඇස් පිල්ලම් ගහනවා නම් බොරු කියන කෙනෙක් ඒ වෙලාවට 20-30 පාරක් විතර ඇස් පිල්ලම් ගහනවා. මොකද එයාගේ මොළය ස්ට්‍රෙස් වෙලා තියෙන්නේ. දෙවෙනි ලකුණ මූණ සහ බෙල්ල අත ගෑම. කෙනෙක් බොරුවක් කියද්දී එයාගේ නහයේ තියෙන සියුම් නහර ක්‍රියාත්මක වෙලා නහය කසන්න ගන්නවා. මේකට කියන්නේ පිනෝකියෝ ඉෆෙක්ට් කියලා. එයා නිතරම නහය අල්ලනවා නම්, කටවහ ගන්නවා නම්, නැත්නම් බෙල්ල පිරිමදිනවා නම් පරිස්සම් වෙන්න. එයා යමක් හංගන්න try කරනවා. මනෝවිද්‍යාත්මකව එයා උත්සාහ කරන්නේ එයාගේ කටෙන් පිටවන බොරුව එයාගේ අතින් වහගන්න. තුන්වෙනි ලකුණ ඕනවට වඩා විස්තර කිරීම. ඔයා යාළුවෙක්ගෙන් ඇහුවොත් ඊයේ රෑ කෝල් එක ගත්තේ නැත්තේ ඇයි කියලා ඇත්ත කියන කෙනා කියයි සොරි මචං මම නිදාගත්තා. හරිම කෙටි. හැබැයි බොරු කියන කෙනා අනේ මචං ඊයේ රෑ ෆෝන් එක සයිලන්ට් දාලා තිබ්බේ. අම්මලාත් ගෙදර හිටියා. මම අර වැඩේ කර කර හිටියේ. බැටරිත් බෑලා. ඉතින් එයා අනවශ්‍ය විස්තර ගොඩක් කියනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ එයා ඒ බොරුව ඇත්තක් වගේ පෙන්වන්න හදනවා කියන එකයි. ඉතින් ඊළඟ පාර කෙනෙක් එක කතා කරද්දී මේ ලකුණු ගැන අවධානයෙන් ඉන්න. හැබැයි මතක තියාගන්න එක ලකුණක් දැක්ක පළියට එයා බොරුකාරයෙක් වෙන්නේ නැහැ. ලකුණු දෙකක් තුනක් එකපාර දැක්කොත් අන්න එතකොට හරියටම ෂුවර්. ඔයාට බොරු කියපු අයව අල්ලගන්න මේක පාවිච්චි කරන්න. වීඩියෝ එක වටිනවා නම් ලයික් එකක් දාන්න. හැමෝටම ජය වේවා.